Hello guys, good morning. අද උදෙන්ම මම කරවිල බැදුමක් හදන්න හදන්නේ. බැදුමක් කියන්නේ කරවිල සම්බෝලයක් කර තක්කලි දාලා එහෙම හදන්නේ. ඒක. එතකොට මේක අද මම විශේෂ ක්‍රමයකට හදන්නේ. මේක අනිත් එක තව විශේෂයි. මොකද මේ කරවිල ඇවිල්ලා අපේ අම්මගේ කරවිල වැලේ ඒවා අපේ ගෙදරම හැදුණු කරවිල. කඩෙන් ගෙන ආපුවා නෙමෙයි. එතකොට අද මම මේක හදන්නේ තෙල් නැතුව. තෙල් නැතුව බදිනවා. ඉතින් ඒකට මම ගෙනලා තියෙනවා අලුත් ගෙචමැටික් එකක් අපේ ගෙදර එයා ෆ්‍රයි එකක්. ඉතින් ෆස්ට් ටයිම් මම එයා ෆ්‍රයි එකෙන් කරවිල බැදුමක් තමයි හදන්නේ. මොකද ගෙදර තිබුණේ දැනට මේ ටික විතරයි. තව තියෙන එක එයා ෆ්‍රයි එකට දාන්න පුළුවන්ද කියලා මම තාම දන්නේ නැහැ. මට හිතුණා මේකෙන්ම ටෙස්ට් කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම මේ බැදුම හදන විදිය ඔයාලට පෙන්නනවා. මම මේක කලින්ම හොදගත්තා. දැන් තියෙන කරවිල කපනකොට කතා කරන්න නැහැ කියලා කියනකොට මම දන්නේ නැහැ මම කතා කරන්න කමක් නැද්ද අම්මා? කතා කර කරවිල කපන එක අවුලක් නැද්ද? අවුලක් නැහැ ලියව බොරු කතාවක් කියලා අම්මා කියනවා මම දන්නේ නැහැ. මං කපනවා තිත්ත ඒදි කියලා දන්නේ නැහැ අම්මා. කැපුවා. අනිත් එක මේ මං හිතා තිත්තනේ ගන්න නැහැ අපේ අම්මයි කරවිල වෙලේනේ. මේ එකත් එක්කම දැම්ම මේ ලපටින් දාන්න. චූටියට හීනියට කපන්න ඕනේ. මම බඩක් දන්නවා මම බැලුවා අපේ අම්මා දන්නවා. අලුත් පාටයි අම්මා. අලුත් පාටයි හොඳට තියෙනවා. හොඳ කරවිල. කරවිල ඉස්සර නම් මං කන්න කැමති නැහැ අම්මේ. මේ ටිකක් දාන්න. කරවිල ඉස්සර කැමති නැතුණාට දැන් කරවිල ගන්න මං කැමතියි. ඒ කියන්නේ මං දැන් හොඳ ළමෙක් නේ. හරි. පොඩ්ඩක් වැටනත් එක. හරි. මම මේ ටික ලෑස්ති කරගෙන ඉවරලා ඔයාලට එයා ෆ්‍රයි එකට දාන එකේ වීඩියෝ එක ගේන්නම්. කොහොමද තෙල් නැතුව මේක ඇත්තටම අපිට හදා ගන්නවා. අපිට කියන්නේ මම ෆස්ට් ටයිම් නේ එයා ෆ්‍රයි එක හදන්නේ. එතකොට මට මේක හදා ගන්න පුළුවන් දිත් මම ඔයාලට බලලා කියන්නම්. හැබැයි මේක මේ ටික හොඳයි අම්මා. ඒ කියන්නේ මේ ගැට වගේ මේ කැඩුවේ. ගොඩක් තියෙනවා පණුව එන්නේ. ඒක තමයි. පණුව එන්නේ අනේ කිමිකල් දාන්න නැති නිසා එන්නේ. අර සත්තුන්ට මේ බෙහෙත් ගහන්නේ නැහනේ අපි. එතකොට ඒ නිසා තමයි ටක් ගාලා පණුව හැදෙන්නේ. හොඳ ඒවනේ. එතකොට ඔය බෙහෙත් දාලා නැහැ. අර ලොකු කරවිල එහෙම එතකොට කොච්චර බෙහෙත් දානවද කඩවල වල නේද? ඒ ආයි වවුම් ටික. හොඳට හැදිලා තියෙන්නේ. ඔව්. පොඩක් පෝච්චි එක වගේ මොකක් හරි අවල කරා නම් හරි බිම හිටවන්න නැතු. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් වෙනද කට් කරනවා වගේම කට් කරපු කරවිල ටික. මේක මම මේව කලින් හොදලා වෙලලා තියාගත්තා. කරවිල ගොඩාක්ම නෑ. මම මේ අනිත් එක මම ගත්තේ 4 ලීටර් මේ කැපැසිටි එකක් තියෙන එයා ෆ්‍රයි එකක්. ඒක පුතක් අපිට වැඩිපුර මේක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ගොඩාක්ම දාන්නේ නැතුව තමයි දාන්න ඕනේ. මෙන්න මේ වගේ හදාගත්තා. දැන් මේකට තියෙන්නේ ඔයිල් චුට්ටක් වගේ ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ බොටල් එක ගන්නන්න නැහැ. නිකන් normally මම දාගන්නම්. දන්නේ නැතුව තමයි මේ කරන්නේ චුට්ටක් කරලා. නිකන් වීඩියෝ එකක් බැලුවා. මේ දැන් මේ වගේ ගත්ත කරවිල ටිකට මම මේ වගේ චුට්ටක් මූඩියකට තෙල් ටිකක් වගේ ඇති වෙන්නේ අම්මා. මූඩියකට වගේ මම තෙල් ටිකක් අරගෙන එයා ෆ්‍රයි එකට දාලා පොඩ්ඩක් මික්ස් කරමු නේ. හරි. ෆ්‍රයි කරලා බලමු. ඩිජිටල් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේකේ අපි දැන් මොනවද හදන්නේ අම්මා? කරවිලනේ. මේ චිප්ස් වලට වගේ. නමුත් අපි මිනිත්තු 10කට දාමුනේ. ඒකට බයයි නැත්තම්. මේක 180 හීට් එකට විනාඩි 10ක් තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි විනාඩි 10 යන්න කලින් මේ වැදිලා වගේ. ඒ නිසා මේ තව පොඩි විනාඩි 7ක් 8ක් වගේ යනකොට නෑ. ඔව් විනාඩි 5ක් වගේ යද්දි මම පොඩක් බැලුවේ මේ ෂුටක් බලන්න. දැන්ට විනාඩියක් වගේ තමයි ගිහින් තියෙන්නේ. සම්බෝලයට අවශ්‍ය කරන ඉතුරු ටික කපා ගන්න කියලා හැදුවේ. මේ කරවිලට අවශ්‍ය වෙනව නෙමෙයි මාළු මිරිස් නම් ගත්තේ. අතර මේ වෙන කරි එකක් හදන්න. අම්මට ලේසි නිසා මම කපලා තියෙනවා මේ. මේ තක්කාලි මේ ලුණු වතුරේන සෝදලා තමයි ගොඩක් වෙලාවෙදි ගන්නේ මේ පොඩ විස බීජත් එහෙම අයින් වෙනවනේ සමනින් මේ ලුණු වතුරට දාලා තක්කාලි හොඳට හොදලා ලුණු වතුරෙන් තමයි ඊට පස්සේ හොදන්නේ.
විදිය ගැන ගණන් ගන්න එපා. මට පුළුවන් විදිහට තමයි මම කපන්නේ. ෂෙෆ් කෙනෙක් නෙමෙයි. අන්තිම විනාඩි 3 යන්නේ. අතරම විනාඩි 10ක් නෙමෙයි විනාඩි 15ක් වගේ මම මේක හැදුවා. දැන් මෙන්න මේ ගානට වගේ මේ හැදිලා තිනවා. තව චුට්ටක් තිබ්බම හරිනේ. දැන් මේ ගානට වගේ හරි නේද අම්මා? නේ? කර වෙලන් තියෙන්නේ. පාට අර අපි මේක හදන විදිහ පාට ඔව් ඉතින් මේ ගැඹුරු කෙලේ වගේනේ බැදෙන්නේ. ඔන්න අපේ ෆයිනල් කරවිල එක බලන්නයි හදන්නේ. මෙන්න මේ ගානට හැදිලා තිනවා. අයියෝ පොඩ්ඩ වෙලානේ අම්මා. මේක නිකන් මටත් කන්නමද. මේ මේ තියෙන්නේ අපි අන්තිමට බැදගත්තු අපි ෆ්‍රයි එකේ ඔයිල් මූඩියකින් බැදගත්ත කරවිල ටික. මම ඒකට අවශ්‍ය කරන ඔක්කොම ටික හරියටම හදාගත්තනේ. දැන් මේකද තියෙන්නේ රස පාටකට තියෙනවා. ඇත්තටම මෙහෙම තෙල් නැතුව කන එක කොච්චර දෙයක්ද. ගොඩක් වෙලාවදී මම ඇත්තටම හෙල්දි ෆුඩ්ස් මම ගොඩක් වෙලාවදී කෑවෙනවා මට. මොකද මම හදා ගන්නවා ගොඩක් වෙලාවදී මගේ කෑම එක වර්ක්අවුට් කරන නිසා අම්මත් හදනවා. එහෙම. මට දැන් මේක කන්න හිතෙනවා. ගම්මුත් පුඩු දාන්න. මේ එතකොට ඉතින් අම්මලා සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනේනේ තෙල් අඩු කරලා කෑම කාලා. ඒ නිසා මට හිතුණා එයා ෆ්‍රයි එකක් අරගෙන ගෙදර හැමෝටම හෙල්ති විදිහට කෑම දෙන්න. හඩකින නංගි හොක්ක වීඩියෝ එකක් දාන්න. දාන්න එපා වෙන්න එක. දාගන්න. ඊපස්සේ මම තන්ට කරා කියන්නේ. මේකද ගැලවෙන්නේ? කවන්නේ. අදින්න එපා මගේ ෆෝන් එක වැටේ. මං කුස්සියේ වැඩ කරද්දි මේ අම්මත් එනවනේ කුස්සියට. ඒකේ වැඩ කරන්න බැරි. දැන් තියෙන්නේ අපේ මේ කරවිල සම්බෝලේ රස බලන්න. මං චුට්ටක් බැලුවා කලින් රස. අම්මා හොඳට තියෙනවනේ අම්මා. බලන්න. ඇත්තටම රසයිද බලන්නකෝ. ඒ කියන්නේ අර තිත්ත ගතියක් එහෙම නැහැ. මොන කතා නෑ. මේ තියෙන්නේ අපේ එයා ෆ්‍රයි එකේ බැදගත්ත කරවිල. මොකද්ද මේකට කියන්නේ කරවිල සම්බෝලේද? කරවිල සම්බෝල. ඇත්තටම හොඳයි අම්මා. නේද? බලන්නකෝ තෙල් මූඩියයි නේ. තෙල් මූඩි දෙකයි. මූඩි දෙකයි නේ. නේ මට බඩගිනේ. මම කන්නද? මොකක්ද එක්ක? ඔව්. කන්නෝ දැන්නකන් ඉන්න. කන්න දාම. කාපුදින් ආයි කරේ ටික ගවන්න ඕනේ. ඒත් මං කර නිසා කරවිල ඉවරනවා නේ අම්මගේ. ඒක ගුණත් එක්ක නෝ බෙහෙත් නෑනේ. අම්මා කියනවා අද වීඩියෝ එක ඉවර වෙනකොට මේ කරවිල ටිකක් ඉවර වෙනවලු. දවල්ට කන්න නැති වෙනවා. අයියෝ ඇත්තටම රහයි යන්නේ.